පාකලා මගෙන් අයියේ ගුණහට පහ ගන්න එපා ඔයා. ඔයා කියන මගේ මේ ඇඳයි කම්බහන්න තියෙන්නේ. මම කිය නැත්ත. මට කරන්න නැති හින්දා මේ බෙන්තර ආවේ නැත්තේ. මං හින්දා උඹලට බෙන්තර ආවේ නෑ. මම ඕක අහන්නම්කෝ ඔයා ඉස්සර. මම ඉස්සරනේ උඹලා අක්කා ඉස්සර ආපන්. මං ඉස්සර ආන්නේ පකයි. ඒ හුත්තිට කියන්න ඒ හුත්තිට කිව්වේ මේ අපේ අම්මා එන්නේ නැත්තේ මේ ඒකේ හින්දා කියලා. ඈ මං ඉස්සර අහන්න එපා ඉතින්. මං ඉස්සර අහලා වැඩ නෑ නේද? නෑ නෑ ඕවා කියන්න ඕනේ. මට මොන පකක් කළාද ඔය? මම අර ජායල ගිහිල්ලා නතර වෙලා වැඩ ජීවිතේට මට කෝලයක් දාතියද? මොකද දැන් සාමාන්‍යයෙන් ළමෙක් ගේම් පිට ගිහිල්ලා එහෙ වැඩ කරනවා 10ක් විතර. හරි ඒ ඔක්කොගෙම රැට ගෙවල් වලින් කෝල් එනවා. මගෙන් කියලා කවුද එන්නේ? මම වෙලාවට බොරුවට ඔව් මාළි ගියා මේ අම්මා ඇහුවා හරි අම්මට ගියා මං එහෙමත් කළා තියෙනවා මේ බෝගහපල්. ඉන්න ඔක්කොගෙම කෝල් එනවා. මට කවුද කෑවද මං ඉස්පිතාල දවස් 3 ඉඳියා පරාලනේ එන්නේ. නිකන් ඇහුවද? ගෙදර ඇවිල්ලා වසන්තයි ගෝයි නම් ගෙවල් පැත්තේ ගිහින් වසන්තයි කයිලා මං ගෙදරටවත් කිව්වේ නෑ. මෙතන නිදියන් ඉඳියා කකුලේ යටිපතුලේ ප්ලාස්ටර් එක ගහගෙන මෙතන ඊට පස්සේ ලැබ් දැම්ම ඒ කිට්ටුව. දීලා ගෙදර යන්න දුර වැඩි හින්දා අපේ අම්මායි තාත්තා මෙව කරගෙන අපේ ගෙදර එනවා. මම දන්නේ මේ ගෙදර ආවල් පස්සේ ඒකක දුදියනවද නැද්ද? උගා ගන්නවද ඒ. අපේ අක්කට තිබ්බොත් මට කෝල් කරන්න කිව්වා. ඕ ඒක ආද? ඔබ මෙහෙම දෙයක්. ග්‍රේට් මොකටද ඒකිට නම් ගත්තේ? ඒක සම්පූර්ණ වැරදි. අරගෙන එහෙට බැනලා එහෙත් නැති කළා. මට වැඩක් නැහැ කෙල්ලෝ. ඒ දෙයට විතරක් කෝල් අරගෙන ඒක කියන්න මම මොකද කරන්නේ? මොනවද කරන්නේ? ඉන්නවද? කෑවද? බිව්වද? පිටේයිද? එන සන්තෝෂෙන් යාලා පිටේයිද? ඔය ජායලදී මාස 3ක්. එක කෝල් එක මට අරන්නේ. එකම එක කෝල් එක අරන්නේ 100ගේ බණගේ දවසේ අපේ මල්ලි ගන්න. ගප්පුඩුවා තාත්තල දෙන්නේ දුනා ඌනි පිළි ඌ ගන්නව කෝල් එක උඹ එනවා නේද බං මේ බණ ගෙදර මෙහෙමයි කියලා ඌ අහලා තියෙනවා. යම්මවා ඒකෝසේ පොන් අක්කා මට අදගේ අන්දේ විශ්වාස ගන්න ආවත් කියනවා රුපියලක් කියලා දීලා නෑ. මන් නම් දන්නේ නැහැ වල්ලි උඹ දන්නවනේ අපේ නංගිලාට අපි කරන ඒවා. රුපියලක් කියලා දීලා නෑ මට. ඒක කිව්වොත් මමයිත් එක්ක වෛර බඳිනවා. මම කියන්නේ නැහැ උඹට. උඹට මං කවදා හරි උඹේ අක්කා ගැන කියන්නම්. මට කියන්න එපා. මට වැඩක් නැහැ මගේ අක්කා මගේ මම අවුදරකම් දොරේන අවුදරකම් ඔක්කොම අයින් කරලා තියෙනවා. නෑ උඹට මං කියන්නේ කාට? ගම්පුඩුවද? හරි බං. ඌට සලකනවා. උඹලා අක්කා හින්දා උත්වාද කොට පටවන්නෙත් අපි උඹේ අක්කා හින්දා. කොට නම් පැටවෙන මම බොරු කියනවා ලොකෝ කියනවා නෙමෙයි. මට හරි දන්නා වුණා මම වාඩි කිව්වේ. උඹේ කතන්දරේ නම් මල්ලියේ ඉන්දු. ඒක දැන් උඹ මගේ පිටේට කොට පටවන්නේ නැද්ද? මට හුකන්න පොන්නයක් දෙම්මනේ. හරි. උඹේ පිටේට ආඩ මල්ලියේ මේ නෑ තවසේ අක්කා බඳ පින්දනේ හවුදුන් දැන් ඊට වඩා දෙයන්නේ තවසේ මාසින එක ඒක මං අහගෙන මුට හල්ලි වන්න අවුලන්නේ පොඩේ තිබ්බනම් ඇති පොඩේ මම පල්ලෙහාට ආවා රේණු මම අපේ අම්මයි පොස් ගලවන එතනින් ඉඳලා උඹ දැන් ගියා මොකද? මම කියන්න හැදුවා